Halo, 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 bola gediye, hello bola gediye. අම්මට සිරි ගයිස් මෙතන ඉන්න යෝධ කාස්ට් සෙට් එකක්. බලන්නකෝ මේක සයිස් එක කොහොමද කියලා. hello pet lovers ආයිබෝවන්. ඔන්න හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. favorite pet book අද ඔයාලා එක්කගෙන ඇවිල්ලා තින්නේ වත්තල රොයල් ඇක්වේරියම් එකට. ලංකාවේ තියෙන ලොකුම ඇක්වේරියම් එකට. රොයල් ඇක්වේරියම් එකේ මොනවද ඔයාලට ගන්න තියෙන්නේ? ඒ වගේම මේ දවස්වල අලුතෙන්ම ඉන්න සත්තු වර්ග මොනවද? ඉතින් ඔයා pet lover කෙනෙක් නම් රොයල් ඇක්වේරියම් එකේ ඔයාට අවශ්‍ය හැම දෙයක්ම තියෙනවා. අද අපි කතා කරන්නේ රොයල් ඇක්වේරියම් එකේ සම්පූර්ණ full tour එකක්. ඉතින් එහෙනම් ඉක්මනටම යමු රොයල් ඇක්වේරියම් ඇතුළට ගිහලා බලමු රොයල් ඇක්වේරියම් එකේ මොනවද ඔයාට ගන්න තියෙන්නේ කියලා. එන්න මත කියන්න. ඔන්න ගයිස් මේක තමයි වත්තල රොයල් ඇක්වේරියම් එක. මේක හොයාගන්න ඕගොල්ලෝ හරිම ලේසි. ඔයගොල්ලෝ මීගමු පැත්තට එනවා නම් ඔයගොල්ලන්ට ඔලිය මුල්ල බෝක්කෝ ගාවට આવත් එම රොයල් ඇක්වේරියම් එක බලා ගන්න පුළුවන්. ඒ විතර නෙවෙයි කොළඹ ඉඳලා එනවා නම් ඔයාට ඔන්න ඔලිය මුල්ල බෝක්කෝ ගාවින් අතර වෙච්ච ගාම ඔයාට රොයල් ඇක්වේරියම් එක බලා ගන්න පුළුවන්. රොයල් ඇක්වේරියම් එක ඇතුළට ආවට පස්සේ ඔයාට මුලින්ම බලා ගන්න පුළුවන් විශාල ටැංකි තියෙනවා. ඒ වගේම කුරුල්ලන්ට අවශ්‍ය කූඩු, ඒ වගේම කැට් රිටර්ස් වගේ ගොඩක් දේවල් මෙතනින් බලා ගන්න පුළුවන්. ඉම්පෝට් කේජ් අවශ්‍ය නම් ඔයාට මේ දවස්වල ඔෆර්ස් උත් තියෙනවා. සාමාන්‍යයෙන් 87000ට යන එක 80000ට ගන්න පුළුවන්. 1.10ට ගියප එක ලක්ෂයට ගන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් ඉම්පෝට් කූඩු මෙතන තියෙනවා. ඉතින් ලොකු පොඩි වශයෙන් ඔයාට ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මෙතන ටැංකි තියෙනවා ඕන තරම්. ටැංකි විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි යමු ටිකක් ඉස්සරහට. ඉතින් යාළුවනේ රොයල් ඇක්වේරියම් එකට ආවට පස්සේ ඔයාගේ ගෙදරින සුරතලාට අවශ්‍ය බෙඩ් පටේ ඉඳලා එයාව ගෲමින් කරන්න ඕන අවශ්‍ය දේවල් මේ හැමදේම ඔයාට රොයල් ඇක්වේරියම් එකේ ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඔයාගේ සුරතලාට ලස්සනට කන්න දෙන්න අවශ්‍ය ලස්සන ප්ලේට් එකක්, ඒ විතර නෙමෙයි ඔයාගේ සුරතලාගේ කරට දාන්න ලස්සන පටියක්. ඉතින් මේ හැමදේම රොයල් ඇක්වේරියම් එකේ ගන්න පුළුවන් ඔයාට. ඔයා හැම්ස්ටර්ස් හදනවා නම් එයාලට අවශ්‍ය හැම දෙයක්ම මෙතනින් තියෙනවා. එයාට අවශ්‍ය පුංචි කේජ්, කැම බීම, ඉතින් මේ හැමදේමක් තියෙනවා මෙතන ගන්න රොයල් ඇක්වේරියම් එකේ. ඉතින් විශේෂයෙන් කියනවා නම් කුරුල්ල හදන කෙනෙක් නම් ඔයා බර්ඩ් ලවර් කෙනෙක් නම් ඔයාට බර්ඩ් වලට අවශ්‍ය හැම ප්‍රොඩක්ට් එකම මෙතන තියෙනවා. ඒගොල්ලන්ට අවශ්‍ය විටමින් වර්ග, කැම වර්ග තියෙනවා. හොඳ බ්‍රෑන්ඩ් වලින්. ඒ වගේම ඔයාගේ සුරතලාව ගෙදරින් එළියට අරන් යනකොට අවශ්‍ය දේවල්. ඉතින් ඒ වගේම කැට් ලිටර් වගේම අපි දන්නම බ්‍රෑන්ඩ් වලින් ඔයාට අවශ්‍ය ෆුඩ්ස් තියෙනවා, ඩොග් ෆුඩ්ස් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ පැත්තෙන් සම්පූර්ණයෙන්ම ඔයාට විටමින් වර්ග, ෂැම්පූ වර්ග මේ හැමදේම රොයල් ඇක්වේරියම් එකේ ලබා ගැනීම හැකියාව තියෙනවා. අපි යමු ඉස්සරහට. ඕන ගයිස් රොයල් ඇක්වේරියම් එකේ දකින්න පුළුවන් විශේෂ දෙයක් තමයි රොයල් ඇක්වේරියම් එක ඇරවානස් වලට ගොඩක් ප්‍රසිද්ධයි. ඉතින් ඉස්සරහින්ම අපිට බලා ගන්න පුළුවන් ලොකු ටැංකියක්. ඉතාමත් විශාල ටැංකියක් තියෙනවා. මේ ටැංකිය ඔයාට චිල්ඩ්‍රෙඩ් අරවන කෙනෙක් බලා ගන්න පුළුවන්. මේ දවස්වල ආපු අලුත්ම ෂිප්මන්ට් එකෙන් ආපු යෝධ පහේ අරවන කෙනෙක් ඉන්නවා. මෙයා තමයි චිල්ඩ්‍රෙඩ් අරවන කෙනෙක් මෙයා. ඉතින් මේ පාර ආපු ෂිප්මන්ට් එකේ මේ චිල්ඩ්‍රෙඩ් අරවන වල ඔයාට මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඉතින් රොයල් ඇක්වේරියම් එකේ මේගොල්ලෝව ගන්නවන්ට මුදල් මදි කියලා ඉවරලා පසුතැවෙන වෙන දෙයක් නෑ. රොයල් ඇක්වේරියම් එකට ඔප්ෂන් තියෙනවා. ඉතින් රොයල් ඇක්වේරියම් එකෙන් මාළු ගන්නවා වගේම ඔයාලට ටැංකි, ඒගොල්ලන්ට අවශ්‍ය ඇක්සසරීස්, ඒගොල්ලන්ට අවශ්‍ය කැම්බියම් වර්ග මේ හැමදේම ලබා ගන්න පුළුවන්. මෙතන ඉන්නේ මේ ෂෝට් බොඩි අරවාන සෙට් එකක්. ඉතින් මෙතන 4 දෙනෙක් ඉන්නවා. ෂෝට් බොඩි කියලා කියන්නේ අමුතුම ෆීචර්ස් එක්ක එන ලස්සන අරවාන කෙනෙක්. හරි අමුතු ලුක් එකක් තියෙන ඒගොල්ලෝගේ. අපි යමු ඉස්සරහට. ටැංකි නම් ඕන තරම් රොයල් ඇක්වේරියම් එකේ තියෙනවා. මේ තියෙන ඕන තරම් ටැංකි ඉම්පෝර්ට් කේජ් තියෙනවා. ඒ වගේම ලංකාවේ නිෂ්පාදනය කරන සුපිරිම බඩු ටිකක් මෙතන තියෙනවා. ඉතින් රොයල් ඇක්වේරියම් එක ගත්තම මේ තියෙන රොයල් ඇක්වේරියම් එකේ සම්පූර්ණයෙන්ම ටැංකි. ඉතින් ගයිස් මම හිතුවා මේ වීඩියෝ ඔයගොල්ලන්ට ෂෝට් ඇන්ඩ් ස්වීට් අරන් එන්න. ඉක්මනට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. විස්තර කියන්න සම්පූර්ණම ඇක්වේරියම් ටූර් එකක් කියන්නේ. ඉතින් ටැංකියක් ඩිසයින් කරගන්න ඔයාට අවශ්‍ය ආටිෆිෂල් හැමදේම මෙතන තියෙනවා. ඉතින් හරිම ලස්සන අයිටම්ස් තියෙනවා. බලන්නකෝ මේ ටිකේ ලස්සන. හරිම ලස්සන සෙට් එකක් තියෙනවා. මේ බලන්න. ඉතින් ඔයාගේ ටැංකියට හරිම ලස්සනට ඩිසයින් කරගන්න ඔයාට ඉතින් ආටිෆිෂල් විදිහට ටැංකියක් ඩිසයින් කරගන්න අවශ්‍ය හැම දෙයක්ම මෙතන ලස්සන අලංකාර සැරසිලි හැම දෙයක්ම තියෙනවා. ඇරවානාගේ කලාප් කරගන්න සුපිරිම ප්‍රොඩක්ට් එකක් තියෙනවා. මේක තමයි මායින් ශ්‍රී ලංකාවේ ප්‍රොඩක්ට් එක. මේක අරහා ඔයාගේ ඇරවානාගේ කලාප් කරගන්න පුළුවන්. ඒ වගේම මේ පැත්තට ගියාට පස්සේ අපිට ඔයාගේ ගෙදරට අවශ්‍ය ෆිෂ් බෝල් ගන්න පුළුවන්. ඉතින් මේ ඇවිල්ලා මේ එක මාළු දෙන්නෙක් වගේ හදන කෙනෙක්ට ඉම්පෝට් කරපු ලස්සන ටැංකි සෙටප් තියෙනවා. ඉතින් මෙතන රුපියල් 6-7,000 ඉඳලම ටැංකි වලට ගන්න තියෙනවා. රුපියල් 7,500 වගේ මුදලට වගේ ගන්න තියෙනවා. ටැංකි ඕන තරම් තියෙනවා. ඉම්පෝට් කරපු ටැංකි ලොකු ස්ටොක් එකක් තියෙනවා මේ දවස්වල. ටැංකිය ඩෙකොරේට් කරගන්න අවශ්‍ය හැමදේම මෙතන තියෙනවා. ඉතින් පල්ලෙහාට ගියාට පස්සේ පල්ලෙහෙන් අපිට බලා ගන්න පුළුවන් ටැංකිය ඩෙකොරේට් කරගන්න අවශ්‍ය ගල් වර්ග, වැලි වර්ග මේ හැම දෙයක්ම. ඉතින් ඒ වගේම ටැංකි ඩෙකොරේට් කරගන්න ඔයාට අවශ්‍ය ස්ට්‍රෝංග්ස් වර්ග මෙතන තියෙනවා. වර්ග කිහිපයකින්ම. ඉතින් අපි මේ පැත්තට ටිකක් හැරෙමු. මේ පැත්තට හැරුණාම ඔයාට ලස්සන ටැංක් සෙටප් කීපයක් දක බලා ගැනීමට හැකියාව තියෙනවා. බලන්න ගයිස් මේක පට්ට ලස්සනයි. ඉතින් මේ ලස්සන ටැංක් සෙටප් එකක් තියෙන්නේ. හරිම ලස්සන මාළු සෙට් එකක් මේක ඉන්නවා. ඉතින් මේ වගේ ටැංක් සෙටප් එකක් ඔයාට ගිවීමේ ක්‍රමයට ගන්න පුළුවන් රොයල් ඇක්වේරියම් එකේ. ඔයාට මේ ටැංකිය ඇතුළේ ඉන්න මාළු ටික, ඒ වගේම මේ පැල වර්ග මේ හැමදේම සෙටප් කරගන්න පුළුවන් ගිවීමේ ක්‍රමයට. ඉතින් ඔයාගේ හීනේ සම්පූර්ණ කරගන්න ඔයාගේ හීනේට අවශ්‍ය හැමදේම රොයල් ඇක්වේරියම් එකෙන් හරිම ඉක්මනට කරගැනීමේ හැකියාව තියෙනවා. මේක ලස්සන ප්ලාන්ටඩ් ටැංකියක්. මේක මෙතන ඉන්න ඕන චිල්ඩ්‍රෙඩ් අරවාන සෙට් එකක්. පැටවු ඉන්නේ. අරවාන තමයි ඔක්කොම ඉන්නේ. චිල්ඩ්‍රෙඩ් අරවාන සෙට් එකක් ඉන්නවා. ඇරවාන ඇති වෙන්න ඉන්න ඕගොල්ලන්ට. ඉතින් මේ පාර රුපියල් 6500 ඉඳලා ඇරවාන ඉන්නවා කියලා අපිට කිව්වා.
ඉතින් මේ වෙලාවේ කට්ටිය කාර්යබහුල නිසා කවුරුත් අල්ලගන්න දෙයක් නැහැ කතා කරන්න. රුපියල් 6500 ඉඳලා ඔයාලට ඉහළ මිල ගන්නට යනකම් ඔයාලට ඇරවාන ලබා ගන්න පුළුවන් මේ පාර ෂිප්මන්ට් එකෙන්. හරිම ලස්සන ඇරවාන සෙට් එකක් ඉන්නවා. හරිම ලස්සනයි guys මේ බලන්න. මේගොල්ලොන් අපිට චිප් එකක් ස්කෑන් කරලා බය නැතුව ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයා මේ වගේ අරවාන කෙනෙක් අරන් ගියාට පස්සේ මේ අරවානව ලොකු වෙද්දි ඔයාට හිතනොත් මේ අරවානව මම දැන් තියාගත්ත ඇතිද මේවා මට මාරු කරගන්න ඕනේ කියලා. ඉතින් ඒකට ඔප්ෂන් එකක් තියෙනවා රොයල් එක්වේරියම් එකේ. මේ මාළුව ඔයාට ආයෙත් ගෙනත් දීලා ඒ මාළුව ලොකු වැඩි නම් ඔයාට ගෙනත් දීලා ආයෙත් ඔයා කැමති වෙන මාළුවෙක් ඔයාට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාට සාධාරණ මුදලක් ඒ සතාට ගැළපෙන මුදල ආයෙත් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ෂිප්මන්ට් එකේ ආපු අරවාන සෙට් එක තමයි මම පෙන්වගෙන යන්නේ. ඉතින් හරිම ලස්සන අරවාන සෙට් එකක් ඉන්නවා. ගයිස් මේ ඉන්නේ බ්ලූ බේස් අරවාන. බ්ලූ බේස් අරවාන කියලා කියන්නේ ලංකාවේ ගොඩක් තැන්වල දකින්න නැති එකක්. ඉතින් මෙයාන චිලි රෙඩ් එක කෙනෙක්. ඒ වගේ මෙයාත් බ්ලූ බේස් එක කෙනෙක්. එන්නේ බ්ලූ බේස් එක කෙනෙක්. හරිම ලස්සනයි. ඉතින් බ්ලූ බේස් කියලා කියන්නේ වෙනස්ම කලර් ටයිප් එකක් තියෙන හරිම ලස්සන අරවාන කෙනෙක්. ඉතින් රොයල් එක්වේරියම් මේ වෙනකොට බිසි. ඉතින් ඔතන එන්න ක්‍රේෆිෂ් සෙට් එකක් ඉන්නවා. අපි මේ පැත්තට යමු පොඩ්ඩක්. මේ පැත්තට ගියාම අපිට බලා ගන්න පුළුවන් ට්‍රැක්ටර් වර්ග. ලංකාවේ දැනට ඉන්න ට්‍රැක්ටර් වර්ග හැම වර්ගයක්ම වගේ රොයල් එක්වේරියම් ගන්න පුළුවන්. ඉතින් අපිට මෙතනින් ගන්න නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාලට ඕඩර් කරලා ලබා ගැනීම හැකියාවක් තියෙනවා රොයල් එක්වේරියම් එකේ. විශේෂයෙන්ම කියන්න ඕනේ ග්ලෝ ට්‍රැක්ටර් ඕන තරම් ඉන්න රොයල් එක්වේරියම් එකේ. ඉතින් ට්‍රැක්ටර් වර්ග ඕන දෙයක් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඕනම වර්ගයක් ලබා ගැනීම හැකියාව තියෙනවා. මේකත් හරි ලස්සන මාළු වර්ගයක්. මේක මට නම් මතක නැහැ. පුළුවන් නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න දන්න කෙනෙක්. ඉතින් මේකත් හරි ලස්සනයි. හරි ලස්සන කලයකක් තියෙන ට්‍රැක්ටර් වර්ගයක්. ඒ වගේම නියොන් ට්‍රැක්ටර් ඉන්නවා මෙතන උඩ. නියොන් ට්‍රැක්ටර්. මේ පැත්තේ තවත් ට්‍රැක්ටර් වර්ගයක් ඉන්නවා. ඉතින් ට්‍රැක්ටර් ලවර්ස් ලංකාවේ ගොඩක් ඉන්නවනේ. ඉතින් ඕන තරම් ට්‍රැක්ටර් වර්ග ඉන්නවා රොයල් එක්වේරියම් එකේ. මෙතනත් තියෙන ලස්සන ට්‍රැක්ටර් වර්ගයක්. ට්‍රැක්ටර් වර්ග විතරක් නෙමෙයි මෙතන ඔයගොල්ලන්ට වැලිපරාස් මෝලි වගේ ගොඩක් බ්ලැක් මෝලි, රෙඩ් මෝලි, ක්‍රේටි වගේ වර්ගයක් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට මෙතනින්. මෙතනත් තියෙනවා ටික රෙයා මාළුවෙක්. ගුරාමියෙක් වගේ වුණාට මේවල හැමතැනම මේගොල්ලෝ ගන්න නැහැ. මේකත් හරි ලස්සන මාළුවෙක්. මේ දවස්වල ඉන්න මාළු ටික ඔයගොල්ලෝ පේනවා යන්නේ. ඉන්න අය අතරින් ඔයා කැමතිම සෙට් එකක් ඉන්නවනම් ඔයා කැමතිම කට්ටිය ඉන්නවනම් රොයල් එක්වේරියම් නම්බර් එකට අනිවාර්යෙන්ම මැසේජ් දාන්න ප්‍රයිස් ලිස්ට් එක ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට හොඳ බ්‍රෙස් ප්‍රයිස් එකට රොයල් එක්වේරියම් එකෙන් මේගොල්ලෝ ලබා ගැනීම හැකියාව තියෙනවා. අම්මට සිරි ගයිස් මෙතන ඉන්න යෝධ කාෆ්ලා සෙට් එකක්. බලන්නකෝ මේක සයිස් එක කොහොමද කියලා. හරිම ලොකුයි ගයිස්. මාරම සයිස්. ඉතින් ගයිස් මේ වගේ කාෆ්ලා ඔයාලට ලබා ගැනීම මේ කොයි කාෆ්ලා කියලා මම දන්නේ නැහැ. මම හිතන්නේ මේක කොයි කාෆ්ලා වෙන්න ඕන. ඒකම විතර පීජස් එක නම් මට දෙන්නේ කොයි කියලා. කොයි කාෆ්ලා වෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ලංකාවේ බෙස්ට් ප්‍රයිස් එකට වඩා මේ කොයි කාෆ්ලා ලබා ගැනීම හැකියාව තියෙනවා. මම පල්ලෙන් ෆෝන් නම්බර්ස් දාන්නම්. WhatsApp එකේ මැසේජ් දාන්න. ප්‍රයිස් ලිස්ට් එක ඕනේ කියලා. ප්‍රයිස් ලිස්ට් එක ඕනේ කියලා මැසේජ් එකක් දාන්න. අනිවාර්යෙන්ම ඔයාලට මේ ප්‍රයිස් ලිස්ට් එක ලබා ගැනීම හැකියාව තියෙනවා ගයිස්. ගයිස් මෙතන තියෙන ලස්සන කාෆ්ලා සෙට් එකක්, කොයි කාෆ් සෙට් එකක් ඉන්නේ. ඉතින් මේ හැම කෙනෙක්ගේම මිල ගණන් දැනගන්න අනිවාර්යෙන් WhatsApp එකට මැසේජ් දාන්න. අපි බලමු එහා පැත්තෙනුත් ඉන්නවා අරවන සෙට් එකක්. ඒකත් ගිහින් බලමු. ගයිස් මෙතන තියෙනවා චිලි රෙඩ් අරවන කෙනෙක්. ඒ වගේම පල්ලෙහානොත් තියෙන චිලි රෙඩ් කෙනෙක්. මේ පාර ෂිප්මන්ට් එකේ චිලි රෙඩ්ලා ගොඩක් ඉන්නවා. මේ ඉන්නේ චිලි රෙඩ් කෙනෙක්. හරිම ලස්සනයි. ඉතින් මේ ඉන්නේ චිලි රෙඩ් කෙනෙක්. චිලි රෙඩ්ලා සිල්වර් ඒ වගේම හයිබැක් ගෝල්ඩ් එක ඒ වගේ ගොඩක් වර්ග මේ පාර ඇවිල්ලා තිනවා. ෂිප්මන්ට් එකේ ඒ වුණාට අපේ නෝඩුවේ ටැංකිය ක්ලී එක අවුල් ගිහලා තියෙන ටිකක්. නැත් හරි ලස්සනයි. ඉතින් ඇරවාන කෙනෙක් හදන්න ඉතින් හිටියා නම් ඔන්න මේ පාර chance එක ඔයාට. ඉතින් බෙස්ට් ප්‍රයිස් එකට ගන්න පුළුවන්. ගප්පි වර්ගයක් තියෙන ඕන තරම්. ඕන ගයිස් රොයල් එක්වේරියම් එකේ අනිවාර්යෙන්ම ග්ලෝ ටෙක්ටර් කියලා කියද්දි ප්‍රසිද්ධයි. ඉතින් ග්ලෝ ටෙක්ටර් ඔෆර්ස් තියෙනවා හැම මාසෙකම. මේ පාර ග්ලෝ ටෙක්ටර් ඉන්නවා සෑහෙන ප්‍රමාණයක්. සෑහෙන ග්ලෝ ටෙක්ටර් සෙට් එකක් ඉන්නවා මෙතන. ඉතින් ඔයාගේ හිතේ හැටියට තෝරගන්න පුළුවන් ග්ලෝ ටෙක්ටර්ලා. හරි ලස්සනයි බලන්න. හරිම ලස්සනයි. ඉතින් විශේෂයෙන්ම බලන්න ඕනේ මෙවානෝ එක. හරි ලස්සනයි ගයිස්. ඔන්න ගයිස් තවත් ලස්සන මාළුවෙක් මම හරිම කැමති. පර්සනලි මම මාර ආසයි මේ මාළුවට. මේ තමයි ෆ්ලවෝන් සෙට් එක මේක මේ පාර ෂිප්මන්ට් එකේ. ඉතින් ෆ්ලවෝන්ස්ලා නම් ගේන පාරක් කොට රොයල් එක්වේරියම් එක ඉවර වෙනවා. ඒක මම එහෙම කියන්න හේතුව තමයි ගිය පාරත් මම වීඩියෝ එකල දවස් 3ක්වත් ගියේ නෑ රොයල් එක්වේරියම් එකේ ෆ්ලවෝන්ස්ලාට එක ඉවර වුණා. ඉතින් ෆ්ලවෝන්ස් කියලා කියන්නේ හරි ෆ්‍රෙන්ඩ්ලි මාළුවෙක්.
ඉතින් පල්ලෙනුත් ඉන්නවා ෆ්ලවර් ඔන් සෙට් එකක්ම. මෙතනින් උඩට ගියාම අපිට බලා ගන්න පුළුවන් ඇල්බිනෝ අරවන සෙට් එකක් ඉන්නවා. ඒ වගේම මෙතන මලාවි සෙට් එකක් ඉන්නවා. මලාවි ත්‍රෝල් එකක් තියෙද මේකේ ඕන වෙලාවක් ගන්න ඉන්න මාළුවෙක්. ඉතින් මෙතන ඇල්බිනෝ කෙනෙක් ඉන්නවා, ලොකු ඇල්බිනෝ කෙනෙක්. හරිම ලස්සනයි ගයිස්. එයා නම් අපි දැකපු අයට වැඩිය ගොඩක් ලොකු කෙනෙක්. මෙහෙමයි. ඉතින් ඩිස්කස් සෙට් එකක් ඉන්නවා. ඩිස්කස් එකෙත් මම හරිම ආස පාට එකක් තමයි මේ කලර් වෙරයිටි එක. හරි ලස්සනයි. ඉතින් මෙතනත් තියෙනවා තව දෙන්නෙක් ඉන්නවා හරි ලස්සන දෙන්නෙක්. ඔයලා කිරීමෙන් ගන්න බලන්න මේගොල්ලෝම. පල්ලයක් තියෙනවා අරවන කෙනෙක්. එයා ලොකු කෙනෙක්. වව්. ඔන්න ගයිස් මෙතනත් තියෙන අරවන සෙට් එකක්. මෙතන ඉන්නේ බ්ලූ බේස් එක හරි එහෙම නැත්නම් චිලි රෙඩ් එක වෙන්න ඕනේ. මම හිතන්නේ චිලි රෙඩ් එක. හරි ලස්සන සෙට් එකක් ඉන්නවා. චිප් තියෙනවා මේගොල්ලෝගේ චිප් එක ස්කෑන් කරලා බලලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ටැංකිය වලත් ඉන්නේ මේකේ ඉන්නේ තරවන තමයි. තරවන සිල්වර් පැටව සෙට් එකක් ඉන්නේ. බලන්න විදියක් නැහැ මේ වෙලාවේ. මේකෙත් තියෙන සෙට් එකක් අපි ටිකක් බලමු. උස්සලා එමෙයිට. ඔව් මේකෙත් ඉන්නේ ඔන්න ඇල්බිනෝ අරවන පැටව සෙට් එකක්. මම හිතන්නේ බෙස්ට් ප්‍රයිස් එකට මේ පාර ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. මම අයිඩියා එකක් විතරක් දෙන්නේ ඔයගොල්ලන්ට මේ ඉන්න මාළු වර්ග ටික WhatsApp එකට මැසේජ් එකක් දාන්න. දාලි වරලා ඔයාලට මෙතන ඉන්න මාළුන්ගේ ප්‍රයිස් ලිස්ට් එක ගන්න පුළුවන්. ඉතින් ප්‍රයිස් ලිස්ට් එක අරගෙන ඉවර වෙලා ඔයාගේ හිතේ ඉන්න මාළුවෝ ඉන්නවනම් අනිවාර්යෙන්ම ඇවිල්ලා මෙතනින් ගන්න පුළුවන් ඔයාලට. ඉතින් මෙන්න මෙතන ඉන්නවා ලස්සන ඇල්බිනෝ කෙනෙක්. ප්‍රමාණයෙන් හරි විශාලයි. අඩි 2කට කිට්ටු වෙලා ඉන්නේ මෙයා. අඩි 1මාරක් 2කට අතර ප්‍රමාණයක ඉන්නේ. හරි ලස්සනයි අයත්. ගයිස් මෙතන ඉන්නවා ඉම්පෝර්ට් ගෝල්ඩ් ෆිෂ්ලා. රුපියල් 6000කට වගේ කෙනෙක් ගන්න පුළුවන් ඔයාලට. මේ ඉන්නේ පැන්ඩා එක. මම හිතන්නේ මේකත් පැන්ඩා එක. ඊට පස්සේ රයිකින් එක ඉන්නවා. රයිකින් එකේ සෙට් එකක් ඉන්නවා. මේකත් රයිකින් එක. ඔය දවස්වල ඇනිවර්සරි එකට මේගොල්ලෝ ඩිස්කවුන්ට් ඔෆර් එකක් ගියා. එක්කෙනෙක් ගත්තොත් ඒක ෆ්‍රී කියලා. ඒ වගේ මෙතනින් තවත් ලස්සන කලර් එකක්. රෙඩ් ඇන්ඩ් වයිට් එකක්. හරි ලස්සනයි ඒක. හරි ලස්සන කලර් එකක ඉන්නේ රයිකින් එකක්. හරි කලර්ෆුල්. ඕන ගයිස් මෙතනින් රංචු ගෝල්ඩ් ෆිෂ්. රංචු ගෝල්ඩ් ෆිෂ් කියලා කියන්නේ ලංකාවේ හරිම රෙයා බ්‍රීඩ් එකක්. ලංකාවට අලුතෙන්ම ආපු එකක් මේක. ඉතින් ඉන්දුනීසියාවේ ෆාම් වලින්ම තමයි ලංකාවට ගෙනලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සන කැලිකෝ සෙට් එකක් ඉන්නේ. කැලිකෝ රංචු සෙට් එකක් ඉන්නවා. හරි ලස්සනයි ගයිස්. උඩිනුත් ඉන්නවා සෙට් එකක්. කැලිකෝ රංචු සෙට් එකක් ඉන්නේ. හරි ලස්සනයි. පල්ලයන්ුත් ඉන්නවා ගයිස්. හරි ලස්සනයි. අම්මට සරි මෙන්න පොල් ගෙඩි වගේ සයිස් එකක උන් ඉන්නවා. පොල් ගෙඩි වගේ ගෝල්ඩ් පීස්ලා. පේනවනේ සයිස් එක. අල්ලට ගත්තොත් මල්ලෙන් එකයි. ඉතින් හරිම ලොකු ගෝල්ඩ් පීස් සෙට් එකක් ඉන්නවා මෙතන ගයිස්. පොල් ගෙඩි වගේ ලොකු සෙට් එකක් ඉන්නවා. අපි ඔහොම යමු මේගොල්ලෝ පෙට් සෙක්ෂන් එකට. ඉතින් නොගිහින්ම ඉන්න බැරි තැන තමයි මේ පෙට් සෙක්ෂන් එක. පෙට් සෙක්ෂන් එක හරි ලස්සනයි. පෙට් සෙක්ෂන් එකෙත් මේ දවස්වල ගොඩක් වර්ග ඉන්නවා. ඔන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන් මුලින්ම නැකෝ කෙනෙක් යානට හරි වසයි. නැකෝ කෙනෙක් ඉන්නවා. වස කොල්ලෙක්. ඔන්න blue and green නැකෝ කෙනෙක්. ඒ වගේම මෙන්න තව නැකෝ කෙනෙක් ඉන්නවා. අපි ආවත් බලමු ටිකක්. මේ ඉන්නේ. හලෝ. හෙලෝ. ශ්‍රී ලංකාවේ එන ශ්‍රී ලංකාවේ නැකෝ රෙඩ් නැකෝ කෙනෙක් ඉන්නවා. රෙඩ් and green නැකෝ කෙනෙක්. ඒ වගේම මෙන්න තව ලස්සන කෙනෙක් ඉන්නවා. විසිල් පාරක් ගන්නවා නේද? එයා විසිල් පාරක් ගන්නවා. හරි ලස්සන විසිල් පාරක් ගන්නවා. ඉතින් මේගොල්ලෝ හෑන්ඩ් ටර්ම් සත්තු හරිම ලේසියෙන් හදන්න පුළුවන් ඕගොල්ලන්ට. හෑන්ඩ් ටර්ම් කියලා කියන්නේ හදන්න හරි ආසයි ඒකට. ඉතින් පුංචි කාලේ ඉඳලා හදද්දී හෑන්ඩ් ටර්ම් වෙනව නිකම්ම. දැන් මේගොල්ලෝ හෑන්ඩ් ටර්ම් කරලා ඉන්නේ. හරි ලේසියෙන් හදන්න පුළුවන්. ඕන ගයිස් මේක උඩ ඉන්නේ රින් නෙක්ලා. රින් නෙක් ජෝඩුවක් ඉන්නවා. මෙතනත් ජෝඩුවක් ඉන්නවා රින් නෙක් බ්ලූ කලර් එකකින්. ඒ වගේම මේ පැත්තට හැරුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඉක්ලෙක්ටස්. ඉක්ලෙක්ටස් මම කියන නම හරිය නේද? ඉතින් වැරදි නම් අනිවාර්යෙන්ම වැරදි කියලා කියන්න මට පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මේ කවුද කියලා. එයා තමයි මම දන්න විදිහට ඉක්ලෙක්ටස්.
හලෝ ඉක්කට කෙනෙක් ඉන්නේ නේ මේ පැත්තෙන් ඉන්නවා කොකටේල්ස් සෙට් එකක් ඉන්නවා ඒ බලන්න හරි ලස්සනයි ගයිස් ඉස්සරහට එනවා අනේ එන්නපා ඔන්න ගයිස් මේ අනේ කොකටේල් පැටව් සෙට් එකක් ඉන්නවා හරි ලස්සනයි පුතේ මේන් කොකටේල් පැටව් සෙට් එකක් ඉන්නවා ඒ දවස්වල මේගොල්ලෝ හෑන්ඩ් ටම් කරන හරිම ලේසි ගොඩක් කට්ටිය පුංචි කට්ටිය හොයන්නේ හෑන්ඩ් ටම් කරගන්න ආස නිසා ඔන්න හෑන්ඩ් ටම් කරගන්න ආස කට්ටිය ඉන්නවනම් හෑන්ඩ් ටම් කරගන්න කොකටේල්ස්ලා හෙව්වනම් මෙන්න මේ පාර සෙට් එකක් ඉන්නවා හෑන්ඩ් ටම් කරගන්න හොඳ සෙට් එකක් ඉතින් මේ වගේම පොඩ්ඩක් ලොකු කට්ටියකුත් ඉන්නවා මේ පැත්තේ ටිකක් ලොකුයි මේගොල්ලෝ රුපියල් 7000 විතර ප්‍රයිස් එකට තමයි මම හිතන්නේ යන්නේ ඕන ගයිස් සංකොඤ්ඤ සෙට් එකක් ඉන්නවා සංකොඤ්ඤ සෙට් එක අපිට දොර අයින්න විදියක් නැහැ ගයිස් මොකද හේතුව ඒගොල්ලෝ දැන් පොඩ පියාඹන කට්ටිය මේ පියාඹලට එද්ද දන්නේ නැහැ ඒ නිසා බෑ වසයි ටිකක් දැන් ලොකුයිනේ ටිකක් වසයි දැන් ඉතින් ඒගොල්ලෝ රුපියල් 30000කට වගේ තමයි ගන්න පුළුවන්කම තියෙන්නේ මෙතන ඉන්නවා white color රින් කෙනෙක් ඒ වගේම ඕගොල්ලන්ට African lovebirdsලා ඉන්නවා African lovebirdsලා මේකෙත් තියෙන African lovebirds ඒ වගේම කොකටේල්ස්ලා ඉන්නවා මේන කොකටේල් සෙට් එකක් ඉන්නවා මේකෙත් තියෙන කොකටේල්ස්ලා මේකෙත් තියෙන කොකටේල් සෙට් එකක් ඔන්න lovebirdsලා ඉන්නවා guys lovebirds සෙට් එකක් ඉන්නවා lovebirdsලා ඉන්නවා මේකෙත් lovebirdsලා ඉන්නවා white color full white එකේ lovebirds ජෝඩුවක් ඉන්නවා ඒ වගේම blue color එකේ ඉන්නවා yellow එකේ ඉන්නවා yellow red eye එකක් ඉන්නවා මේකේ මෙතන ඉන්නවා pinches set එකක් ඉන්නවා pinches වගේ set එකක් ඉන්නවා ඒ වගේ මේකේ තියෙන lovebirdsලා ඒගොල්ලෝ දැන් දිවා ආහාර වේල ලබා ගන්න ගමන් ඉන්නේ guys ඉතින් ඔන්න pet lovers-ලාට අද මේක සුපිරිම වීඩියෝ එකක් එකයි මොකද මෙතන royal එකක් කියන්නේ මේකේ සම්පූර්ණ සත්තු ටික තමයි පෙන්වන්නේ ඔයගොල්ලන්ට ඔන්න මෙතන එක්කෙනෙක් අනුභව කරනවා හලෝ බෝලගෙඩිය hello ඕන ගයිස් මේ පැත්තේ ඉන්නවා ශික්ෂු පැටව් 3 දෙනෙක් hello කොලම හදිම සෙල්ලම්කාරයි මේ බලන්නකෝ හරිම සෙල්ලම ඉතින් හරිම සෙල්ලම සත්තු දකිද්දි පිස්සු වගේ ඒක මට විතරක් දන්නේ නැහැ ඕගොල්ලන්ටත් එහෙම නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මේ බුරන්නේ මොකද ඇයි බුරන්නේ මෙයා තමයි කොලම මේ කොලම තේරෙනවනේ කොලම රයිට් මේ පාර ශික්ෂු පැටව් ඉන්නවා 5 දෙනෙක් නියමයි ඕන්න යාළුවනේ වීඩියෝ එක අවසන් කරන්න ලෑස්ති වෙන්නේ අද සම්පූර්ණ vlog එකක් දැම්මේ රොයල් ඇක්වේරියම් එක ඇතුලේ රොයල් ඇක්වේරියම් කියලා කියන්නේ pet lovers ලාට නම් සුපිරි ප්ලේස් එකක් හැම වර්ගයක්ම ඉන්න සත්තු ඉතින් ඒ විතරක් නෙමෙයි වාට මෙතනින් ලබා ගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා ඔෆර්ස් තියෙනවා මේ දවස්වල රොයල් ඇක්වේරියම් එකේ ඇනිවර්සරි එක වුණා මේ ළඟදී ඉතින් ඒ ඇනිවර්සරි එකත් එක්කම ඕගොල්ලන්ට ඔෆර්ස් ගොඩක් අරන් ආවා රොයල් ඇක්වේරියම් එකේ ඉතින් අද රොයල් ඇක්වේරියම් එකේ සම්පූර්ණ විස්තරයක් අරන් ආවේ ඕගොල්ලන්ට මිල ගණන් එක වීඩියෝ එකක් ඕන අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මම මිල ගණන් එකම වීඩියෝ කරන් එන ළඟදීම ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝස් බලන්න අනිවාර්යෙන්ම favorite pet book subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා අනිවාර්යෙන් bell icon එකත් ඔබලා තියාගන්න අනිවාර්යෙන්ම ඔයා මේක subscribe කරලා ගෙනල්ලා බෙන්නොත් තමයි discount එකක් ගන්න පුළුවන් ඉතින් එහෙනම් ගිහිල්ලා එන්න ඔයාලා හැමෝටම ජයෙන් වේවා